පින්වත්නි, ගොඩාක් ඈත අතීතේ බරණැසදී ආචාර්යවරයෙක් හිටියා. එයාගේ නම දිසාපාමොක් ආචාර්යවරයා. එයාට ශිෂ්‍යයෝ 500ක් හිටියා. එයාට දියණියකුත් හිටියා. ඒ ගුරුවරයාට. ඒ දියණියට කසාද බඳලා දෙන්න කාලේ ඇවිත් තිබුණේ. දවසක ඒ ගුරුවරයා ඔක්කොම ශිෂ්‍යයන්ට කිව්වා, ශිෂ්‍යවරුනි, ඔයගොල්ලෝ දන්නවා මට දියණියක් ඉන්නවා. එයාට කසාද දී ගන්න කාලේ හරි. ඒ නිසා මට උදව්වක් වන්න ඔයගොල්ලන්ගෙන්. ඔයගොල්ලෝ තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා රත්රන් ගේන්න ඕනේ. රන් ආභරණ ගේන්න ඕනේ. ඒ වගේම අලුත් ඇඳුම් ගේන්න ඕනේ. මොකටද? මේ දුවගේ වෙඩින් එකට. ශිෂ්‍යයෝ ටික බාර තව කරුණක් කිව්වා. ඒක තමයි හොරින් ගේන්න ඕනේ. ගෙදර කට්ටියන්ට කීලා හරි පෙන්නලා හරි ගේන්න එපා. හොරින් ගෙනවොත් විතරයි මං බාරගන්නේ. ශිෂ්‍යයෝ ටික පිළිගත්තා. එදායින් පස්සේ එක ශිෂ්‍යෝ ගෙවල් වලට ගිහිල්ලා මොකද කරන්නේ? ගෙදර තියනවනේ ඉතින් රත්තරන්. ඊට පස්සේ අලුත් ඇඳුම් තියනවනේ. ඉතින් ගෙදර කවුරුත් නැති වෙලාවේ හොරින් උස්සන් එනවා. ඇවිල්ලා ගුරුවරයාට බාර දෙන්න පටන් ගත්තා. ගුරුවරයා මොකද කරේ? ඒ හැමෝම ගෙනාපු ඒ ඔක්කොම ටික වෙන් වශයෙන් තියාගත්තා. දැන් ටික දවසක් යනකොට සෑහෙන රත්තරන් එකතු වුණා. රෙදිත් ගොඩක් එකතු වුණා. මේ ගුරුවරයා දැක්කා එක්කෙනෙක් ඉන්නවා, එක ශිෂ්‍යයෙක් ඉන්නවා. එයා මොකුත්ම ගෙනල්ලන්නේ. අනිත් ඔක්කොම ගෙනාවා. 500 හිටියා, 499ම ගෙනාවා. එක්කෙනෙක් ගෙනාවේ නැහැ. මේ ඇහුවා මොකද? එයා කිව්වේ, ගුරුතුමනි, නොපෙනෙන්න ගෙදර කියන කවුරුත් නැති වෙලාවක් නම් හිටියා. නමුත් නොපෙනෙන්න ගෙන්න ක්‍රමයක් නැහැ. මොකද දකින්නවා එක්කෙනෙක්. ගුරුවරයා කවුද? එයා කිව්වා, ශිෂ්‍යයා, නත්ති ලෝකේ රහෝ නාම. මේ ලෝකේ රහසක් කියලා දෙයක් නැහැ. රහසක් කියලා දෙයක් නැහැ. එයා කිව්වා, මිනිස්සු නැති වුණාට දෙවියෝ දකින්නවානේ කියලා. මිනිස්සු නැති වුණාට කවුද දකින්නේ? දෙවියෝ දකින්නවා. ඒ වගේම එයා කිව්වා, ඒ හැමෝටම වඩා තමන්ගේ හිත දකින්නවා. තමන්ගේ හිත දකින්නවා. ඒ නිසා මට හොරකම් කරන්න බෑ ගුරුතුමනි. ගුරුවරයා ගොඩාක් සතුටු වුණා. වැළඳගත්තා. ඔක්කොම ශිෂ්‍යයන්ට කතා කරා. කිව්වා, ශිෂ්‍යවරුනි, මට ඕනුනේ රත්තරන් නෙමෙයි. මට ඕනුනේ ඇඳුමත් නෙමෙයි. මට ඕනුනේ සිල්වත් ගුණවත් මිනිස්සෙක්. සිල්වත් ගුණවත්. ඒ නිසා මේ ශිෂ්‍යයා තමයි සිල්වත් ගුණවත් මිනිස්සෙක් කියලා. ඊට පස්සේ තමන්ගේ දියණියව ලස්සනට සරසවලා කසාද බඳලා දුන්නා. කාටද? ඒ ශිෂ්‍යයාට.